Hi guys, welcome to my YouTube channel. ඉතින් අද මේ වීඩියෝ එකෙන් ගේන්නේ මගේ second year එක ආරම්භයේ ඉඳලා අද වෙනකන් මගේ දවස් ගෙවුණු විදිහ. ඉතින් අද වෙනකන් ගෙවුණු හැම දවසක්ම ආරම්භ වුණේ අලුත් විදිහකට. මේ තමයි අපේ අලුත් හොස්ටල් එක. ඒකට අපි කියන්නේ 90 කියලා. අපේ රූම් එකේ 24 දෙනෙක් ඉන්නවා. මේ මං සෙකන්ඩ් ඉයර් එකේදී ගියපු පළවෙනි ට්‍රිප් එක. බෙල්ලන්විල පාර්ක් එක හරිම නිස්කලංක තැන. අපි ගියපු දවසේ වැඩිය කට්ටිය හිටපු නැති නිසා අපිට නිදහසේ කාලය ගත කරන්න පුළුවන් වුණා. අපි ගියේ නම් පයින් ඒ තහවෙනම් පික්මි එක. මොකද අපිට සයික්ලින් කරලා හොඳ පණ ගිහිල්ලා තිබ්බේ. අපි යාළුවෙක්ව පොඩිමකට දාලා හොස්ටල් එකට යන ගම. මගේ තවත් ලෙක්චර් දවසක්. සෙනසුරාදා දවසක අපේ කැම්පස් එකේ තිබ්බ ක්‍රිකට් මැච් එකක්. ඉතින් අපි ආව ඒක බලන්න. ඉතින් ක්‍රිකට් මැච් එක මිස් නොකරපු අපි DJ එක මිස් කරලා කොහමද? ඉතින් එදා රෑ තිබ්බ DJ එකටත් අපි ආවා. ෆ්‍රෙන්ච් ස්ටුඩන්ට්ස්ලා හයිටි එකක් ඕගනයිස් කරලා තිබ්බා. ඉතින් ඒකට ගිහින් ගත්ත වීඩියෝ කීපයක් තමයි මේ. බදාදා දවස කියන්නේ මට පොඩ්ඩක් බිසි දවසක්. ඉතින් ඒ දවසේ ලෙක්චර්ස් ඉවර වෙලා මං කැමතිම දේ තමයි යාළුවොත් එක්ක කතා කර කර ඉන්න එක. ඒ වගේම අපි දෙන්න කැම්පස් එක ළඟ තියෙන එක එක කෑම ජාති try කරලා බලනවා. මේත් ඒ වගේ එක දවසක්. මේ ලෙක්චර් තියෙන දවසක්. මේ ලෙක්චර් එකට ගියපු පළවෙනි දෙන්න තමයි අපි දෙන්න. අපි දෙන්න යද්දි ලෙක්චර් රූම් එකවත් ඇරලා නැහැ. මායි මගේ හොස්ටල් බඩීස්ලා ටිකයි වැලන්ටයින් එක දවසේ ගියා ඇඳුම් ගන්න. අපි මහරගම ගියේ. ඒත් අවසානයේට නැවතුනේ මෙතන. එපා වුණ ළමයි. ජපුර වැලන්ටයින් කොන්සර්ට් ස්ට්‍රෙස් රිලීස් වෙන්නත් එක්ක අපිත් ගියා ඒකට. අලුත් අයිස්ක්‍රීම් එකක් ආවා කියලා යාළුවෝ කිව්ව නිසා මායි මගේ බඩියයි බොහොම අමාරුවෙන් ඒක හොයාගෙන try කරලා බැලුවා. නිවාඩු දවසක යාළුවෝ දෙන්නේ කියපු හින්දා මාත් ගියා ගල්කිස්ස බීච් එකට. හරිම නිදහස් තැන.
මෙහෙම තමා මගේ ජීවිතයේ අමතක නොවන මතකයන් එකතු කරගත්ත ලස්සන දවසක් අවසන් වුණේ. ෆ්‍රයිඩේ කියන්නේ මට ලෙක්චර්ස් ගොඩක් තියෙන දවසක්. ඒත් අද නම් ලෙක්චර් එකක් නැහැ කිව්වා. ඒ සතුටටත් එක්ක යාළුවා පොඩ්ඩක් අවුස්ස ගන්න ගමන්. ඉතින් මෙන්න මේ විදිහට මාස ගානකින් පස්සේ මං ආයෙත් ගෙදර ගියා. මේ පරිසරයත් එක්ක ඉති මනස රිලැක්ස් වෙනවා. ගෙදර ඇවිල්ලා මම ගියා පොඩ්ඩක් ඇවිදින්න. ඉතින් මුලින්ම මම ගියේ යාපහුවට. යාපහුව කියන්නේ ශ්‍රී ලංකාවේ 4 වෙනි රාජධානිය. මේක නගිනවා වගේ නෙමෙයි බහින්න හරිම අමාරුයි. මොකද පඩි එක ළඟ තමයි තියෙන්නේ. අපේ ඊළඟ ගමනාන්තය තමයි තුම්මෝදර. දිට්වත් එක්ක පාලම වගේම වැවේ ඉවුරත් කාදනය වෙලා කැඩිලා ගිහිල්ලා තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි දෙවන වසරේ මාස 2ක කාලයකුත් අවසන් වුණේ. මෙහෙම තමයි සෙකන්ඩ් ඉයර් එකේ මාස 2ක් ගත වෙලා ඉවර වුණේ. ඉතින් ගොඩාක් මතක ටික කාලයක් වුණාට ලස්සන මතකයන් පිරුණු මාස 2ක් තමයි ගෙවුනේ.